රයිට් අපි අද කතා කරන්නේ මේ STK 4191 කියන මේ IC එකට අදාළව ඇම්ප් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ IC ගැන කිව්වොත් මේක STK 4191 port CA amp IC එකක්. ඒතර මේක බෆල් එකකින් port 50ක් එනවා, අනිත් එකෙන් port 50ක් එනවා තමයි port CA හැදිලා තියෙන්නේ. ඒතර මේක අපි කියනවා ස්ටීරියෝ ඇම්ප්ලිෆයර් එකක් කියලා. ඒ කියන්නේ ස්ටීරියෝ සවුන්ඩ්ස් එකක් තමයි මේ IC එකේ හරහා අපිට ලබා ගන්න පුළුවන්. ඒතර ඒකට අදාළ IC එක තියෙනවා. ඒකට අදාළ බෝඩ් එක තියෙනවා. ඒකට අදාළ බෝඩ් එකට දාන්න ඕන බඩු ලිස්ට් එක අපිට මේක තියෙන මේක වෙළඳ පොලේ මිලදී ගන්න පුළුවන්. මේ පරිපත්‍ය කට්ටලයේ මිලදී ගන්න පුළුවන්, වෙළඳ පොලෙන් ගන්න පුළුවන්. ඒතර මේකේ අපි හදන ක්‍රමයක් තියෙනවා. මේකට දාන්න ඕන කොහොමද කියලා. මේකේ ගහලා නැහැ අදාළ තැන මේ වැලියු එක දාලා නැහැ. මේක තියෙන අංකයක් තියෙන්නේ. මේ අංකයට අදාළ වැලියු එක අපි මේ කොලේ තියෙනවා. කොලේට ඕන කරන අංකය බලලා ඒ අදාළ වැලියු එක ඒ තැනට ස්ථානගත කරන්නයි තියෙන්නේ. මේ කොලේ තියෙන අංකයක්, ඒකට අදාළ වැලියු එකක් තියෙනවා. ඒ අංකයට අදාළව මේ බෝඩ් එකේ තියෙන අංකයට ඒ තියෙන ලිස්ට් එකේ තියෙන අංකය බලලා මේක අපිට දාන්නයි තියෙන්නේ. ඒතර මේකේ ලිස්ට් එකේ තියෙනවා රෙසිස්ටර් වෙනම තියෙනවා, කැපැසිටර් තියෙනවා, ඩයෝඩ්, කන්ට්‍රෝලර් තියෙනවා. මේ අදාළ වෙන වෙනම ලිස්ට් එකේ දාලා තියෙනවා. ඒතර මෙන්න මේකේ තියෙන අපි දැන් බඩු ටික මේ අදාළ බඩු ටික අපිට මේකේ එකින් එක ගණනය කිරීම කරලා මේ බෝඩ් එකට දාන්න ඕන. උදාහරණයක් කිව්වොත් ප්‍රතිරෝධකයක් තියෙනවා මේකේ. ප්‍රතිරෝධකයේ තියෙනවා R1 කියලා. ඒකේ අගේ දාලා තියෙනවා 2.2K කියලා. වොට් ගාන වොට් භාගේ එකකින් කැලි 4ක් තියෙනවා. ඒතර මෙන්න මේක R1 එක අපි හොයා ගන්න ඕනේ. ඒතර R1 හොයන්න කලින් අපි මේකේ අපි කලින් පාඩම් වල උගන්වලා තියෙනවා මේකේ ප්‍රතිරෝධක වර්ණමාලාව භාවිතා කරමින් මේකේ තියෙන පාට හොයා ගන්න ඕනේ. 2.2K එකේ පාට. අපි කලින් පාඩම් වලදී මේවා කරා. ඒකට අදාළ පාට මෙන්න මේ කොලේක අපි හදලා මේ පාට තියෙන මේ පාටට අදාළ මේ තියෙන උපාංගය ප්‍රතිරෝධකය මේ ගොඩෙන් හොයා ගන්න ඕන. ඒක තමයි අද අපේ ක්‍රියාකාරකම්. ඊළඟට උදාහරණයක් ගත්තොත් තව එකක් කැපැසිටර්. මේකේ C1 කියලා තියෙනවා. C1 කියන එකේ 4700 UF 50 වෝල්ට් එකෙන් කැල් එකක් තියෙනවා. එතකොට C1 කියන එක අපි UF අගේ 4700 කියන කන්ඩෙන්සර් එක මේ ගොඩේ තියෙනවා. ඒතර මේක අපි බලන්න ඕනේ 4700 කියලා මේකේ ගහලා තියෙනවා. ඒක අමාරු නෑ. මේකේ ගහලා තියෙනවා. මේ තියෙන්නේ 4700 කියන කැපැසිටර් එක. ඒතර මේකේ කැලි දෙකක් ඔන්න තියෙනවා. ඊට පස්සේ අනිත් තව එකක් ගත්තොත් අපි උදාහරණයක් මේක කියන PF කියලා. PF පිකෝ ෆැරඩ් වලින් තියෙනවා තියෙන්නේ. C10 470 පිකෝ ෆැරඩ්. ඒතර මේකේ PF කියන එක මේ 470 කියලා අපි හොයා ගන්න ඕනේ. ඒක තමයි මේකට අපිට UF වලට හරව ගන්න වෙයි, නැනෝ ෆැරඩ් වලට හරව ගන්න වෙයි. මේ අගේම තිබ්බේ නැතුව ගියොත් ඒවා අපි කලින් පාඩම් වලදී කියලා තියෙන කොහොමද PF එකක් නැනෝ ෆැරඩ් හදන්නේ, නැනෝ ෆැරඩ් එකක් මයික්‍රෝ ෆැරඩ් වලට හරව ගන්නේ කොහොමද කියන දේ අපි කතා කරලා තියෙනවා. ඒ වගේම කෝඩ් එකකින් කොහොමද මේක හොයාගන්නේ, කෝඩ් එකක් තියෙනවනේ කෝඩ් එකකින් කොහොමද හොයාගන්නේ කියන විදිහත් අපි කලින් පාඩම් වලදී කියා දීලා තියෙනවා. ඊළඟට අපි බලමු මේ ඩයෝඩ් වලින් උදාහරණයක් ගත්තොත් D1 කියලා එකක් තියෙනවා. IN 5392 ඒකේ කැලි 4ක් තියෙනවා. මේකේ ඩයෝඩ් වලදී ඩයෝඩ් පාඩමේදී අපි කියලා දෙනවා ඒකේ කොහොමද හොයාගන්නේ කියලා. මේ අගේට අදාළ කැලි 4ක් තියෙන උදාහරණයකොත් මේ තියෙන එක ඒ ඩයෝඩ් එකේ මේ වගේ කැලි 4ක් තියෙනවා. ඒතර මේ ඩයෝඩ් එක කොහොමද දාන්නේ, පෙර නැඹුරු කරන්නේ කොහොමද, පසු නැඹුරු කරන්නේ කොහොමද කියලා මේ වගේ කලින් පාඩම් වලදී කියලා දීලා තියෙනවා. ඊළඟ තව උදාහරණයක් ගත්තොත් ZD කියනවා. මේක සෙනර් ඩයෝඩ් එකක්. 13 වෝල්ට් වොට් 1 කියන සෙනර් වර්ගයේ ඩයෝඩ් එකක් තියෙනවා. මේ තියෙන්නේ ඒකේ සෙනර් ඩයෝඩ් එක.
මේකේ මේ සෙනර් ඩයෝඩ් එකේ කොහොමද අපි මේකේ සෙනර් ඩයෝඩ් එකක් පරිපථයකට දාන්නේ? පෙර නැඹුරු කරලා දානවද පසු නැඹුරු කරලා දානවද කියන දේවල් අපි පාඩම් වලදී කතා කරලා තියෙනවා. ඩයෝඩ් එකක් දාන්නේ අපි පසු නැඹුරු කරලා. රිවර්ස් බයස් විදිහට තමයි පරිපථයකට ඩයෝඩ් එකක් සම්බන්ධ මේ සෙනර් ඩයෝඩ් එකක් සම්බන්ධ කරන්නේ. ඒකට ඒකත් අපි කතා කරලා තියෙනවා. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් තියෙනවා T1 කියලා. 2SC 945 T2 කියන ට්‍රාන්සිස්ටර් දෙක කියන දෙක 2SC 1061 කැලි එකක් තියෙනවා. LED බල්බ් තියෙනවා. ඒක මේවා කොහොමද ට්‍රාන්සිස්ටර් එකක් කොහොමද අපි බේස් කලෙක්ටර් ඉමිට අඳුරගන්නේ? ඒක හොඳ නරක දෙයක් බලා ගන්න විදිහ අපි පසුගිය පාඩම් වලදී කතා කරලා තියෙනවා. ඒ වගේ ඔයගොල්ලන්ට මේක දාන්න කලින් මේ ට්‍රාන්සිස්ටර් හොඳද නරකද කියලා මල්ටිමීටර් එක ආධාරයෙන් පරීක්ෂා කළා නම් මේකට දාන්න වෙන සමානතාව තියෙන අලුතෙන් ගෙනාවත් මේ ට්‍රාන්සිස්ටර් අක්‍රීය දේවල් තියෙනවා. ඒක මල්ටිමීටරින් ඒක බේස් කලෙක්ටර් එමිට හොයාගෙන කලෙක්ටර් එමිට ආයෙ නැවත අපි කොහොමද මේක හොයාගන්න විදිය අල්ටිමේට්ලි පරීක්ෂා කරලා මේකට දාන්න. ඊට පස්සේ අපි තව තියෙනවා මේ IC සම්බන්ධ කරන දේවල් ICST ගේ IC කොහොමද දාන්නේ ඒකේ එතන තියෙනවා. ඊට පස්සේ මේ කන්ට්‍රෝලර් තියෙනවා. අපි කියනවා variable resistor කොහොමද සම්බන්ධ කරන්නේ? ඒකේ කොහොමද අගේ හොයාගන්නේ? කෝඩ් එකකින් තියෙනවා ඒක කොහොමද අපිට ඒකේ ohms වලින් හොයාගන්නේ කිලෝ ohms වලින් හොයාගන්නේ කොහොමද? කියන දේවල් ඒකත් මේකේ ප්‍රායෝගිකව අපිට අද ඉගෙන ගන්නවා. ඒතර ස්ටීරියෝ තියෙනවා වොලියම් කන්ට්‍රෝල් බේස් ට්‍රිබල් කියන ඔය ස්ටීරියෝ කන්ට්‍රෝල් මේ තියෙන ඒවා ස්ටීරියෝ. අපි කලින් පාඩම් වලදී කතා කරා මේකක් කොහොමද මේ පින් 6 එකක් අපි දන්නවා ස්ටීරියෝ කිය. ඒතර මේ තියෙන පින් 3 මොනෝ මොඩල් එකක්. මොනෝ තනි සිග්නල් එකක් කන්ට්‍රෝල් කරන එකක්. මේක සිග්නල් දෙකක් කන්ට්‍රෝල් කරන එකක්. ඒක පින් 6ක් ඉන්නේ සිග්නල් දෙකක් කන්ට්‍රෝල් කරන්නේ. ඒක නිතරම අපි දාන්නේ වම් අත පැත්තේ තියෙන මෙහෙම ගත්තොත් අපිට වම් අත පැත්තේ මෙහෙම ගල්ලා බලුවොත් වම් අත පැත්ත තමයි අපි ග්‍රවුන්ඩ් එක හැදෙට ගන්නෙ. ග්‍රවුන්ඩ් සිග්නල් ග්‍රවුන්ඩ් එක. මැද්ද ගන්නවා අපි ඇම්ප් එකට. මැද්දේ පින් එක ඇම්ප් එකට යන්නේ. දකුණු අත පැත්තේ යනවා සිග්නල් ඉන් එකට. ප්‍රී ඇම්ප් එකේ ඉන් එක පැත්තට යනවා. මේ ප්‍රී ඇම්ප් එකෙන් එන අවුට් එක මේක ඉන් එක හැටියට මේ වොලියම් කන්ට්‍රෝල් එකේ ඉන් එක පැත්ත තමයි එන්නේ. ප්‍රී ඇම්ප් එකේ අවුට් එක වොලියම් කන්ට්‍රෝල් එකේ දකුණු අත පැත්තේ පින් එකටයි එන්නේ. අද දැන් මේක තවත් පැහැදිලිව හොයාගත්තා. ඒකට මේ තියෙන්නේ වම් අත පැත්ත මං කිව්වා සිග්නල් එක ග්‍රවුන්ඩ් එක පැත්තට යනවා. මැද්ද ඇම්ප් එකේ අවුට් එකට එන්නේ. දකුණු අත පැත්ත ප්‍රී ඇම්ප් එකේ අවුට් එක මේ සිග්නල් එකට මේ කන්ට්‍රෝල් එකට ඉන් වෙන්න ඕනේ. කන්ට්‍රෝල් එකේ දකුණු අත පැත්තේ පින් එකට ඉන් වෙන්න ඕනේ. දැන් මේකත් අපි ගත්තොත් මොනෝ සිග්නල් එකක් කන්ට්‍රෝල් කරන එකක්. අපි මේක දාන්නේ මේකට බැලන්ස් කන්ට්‍රෝල් එක හැටියට. වම් අත පැත්තේ පින් එක ග්‍රවුන්ඩ් වෙනවා. මේක වොලියම් එක හැටියට පාවිච්චි කරොත් මැද්ද පින් එක එනවා ඇම්ප් එකේ ඉන් එකට මැද්ද පින් එක. දකුණු අත පින් එක ප්‍රී ඇම්ප් එකේ අවුට් එක මේ වොලියම් කන්ට්‍රෝලර් මේ පින් එකට ඉන් වෙන්න ඕන. මේ ආකාරයට තමයි මේක කන්ට්‍රෝල් එකේ මේක මේ කන්ට්‍රෝල් වොලියම් කන්ට්‍රෝල් සම්බන්ධ කරන්නේ. ඒතර ප්‍රීසෙට් එකක් අපි ගත්තොත් මේ තියෙන ප්‍රීසෙට් එක මේ ප්‍රීසෙට් එකේ තියෙනවා මේකේ ගහලා මෙතන උඩ 10යි k කියලා ගහලා තියෙනවා මේකේ නා. සමහර ඒවා තියෙනවා කෝඩ් එකක් විදියට එන ඒවා. ඒතර කෝඩ් එක අපි මේ කිලෝ ඕම් වලට හරි ඒ අදාළ ආගයට මෙගා ඕම්ස් හරි කිලෝ ඕම්ස් හරි මේකට කෝඩ් එක පරිවර්තනය කරගන්න ඕන මේ ඕම්ස් වල ඕම්ස් ගානකට ගන්න ඕනේ. ඒතර කෝඩ් එකක් කොහොමද අපි ඕම්ස් වලට හරවගන්නේ කිලෝ ඕම්ස් හරවගන්නේ කියලා පසුගිය පාඩම් වලදී කියලා දීලා තියෙනවා. ධාරීත්‍රකයක් ගැන කතා කරොත් මේ ධාරීත්‍රක දාන්න ඕන පැත්තක් තියෙනවා. මේ පැත්ත ඍණ අලු පාට පැත්තක් තියෙන්නේ ඍණ. එමෙ තමයි කෙටි කම්බිය ඍණ කියලා ගන්නවා. මේ දිග පැත්ත ධන. මේ පැත්ත ධන. මේ බෝඩ් එකේ ගහලා තියෙනවා අලු පාටින් මේ කැපැසිටර් දාන රවුමක් තියෙන අලු පැත්ත. මෙයා තමයි ඍණ පැත්තට එන්නේ. උදාහරණයක් ගත්තොත් මේක අපි දාන්න ඕනේ මේ ඍණ පැත්ත මෙන්න මේ විදිහට එන්නේ. මේ තියෙන්නේ ඍණ ඉර තියෙන්නේ මේ පැත්තට දාන්න. කැපැසිටර් ගත්තොත් මේ තියෙන තව ලොකු එකක් අපි ගත්තොත් මේකේ තියෙනවා මේ පැත්ත ඍණ අලු පාට පටියක් තියෙන ඍණ. මේ පැත්ත දානවා මේ කැප එකේ
මේ කොටුව පැත්තට තියෙන සුදු පාට පැත්තට හරවලා මේ ආකාරයට දාන්න. මේ විදිහට තමයි මේකේ අපි මේක සම්බන්ධ කරන්නේ. මේ තියෙන මෙතෙන්ට දාන කන්ට්‍රෝලර් මේක සම්බන්ධ කරියයි සම්බන්ධ කරලා මේක අපි වෝල්ට් 28යි බිඳුවයි ආයි 28 ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමරයක් මෙයාට සම්බන්ධ කරන්න ඕනේ. වෝල්ට් 28යි බිඳුවයි ආයි 28. ඒ වගේ ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමරයක් වෝල්ට් 28 ෆුල් වේව් ට්‍රාන්ස්ෆෝමරයක් මේ පරිපථයට සම්බන්ධ කරන්න ඕනේ. මේක නියම හඬ ගන්න. ඒකට අඩු ට්‍රාන්ස්ෆෝමරයක් දාන්නත් පුළුවන්. නමුත් ඒකේ හොඳ බේස් ගතිය අඩුයි. ඇම්පියර් එක හොඳට තියෙනවා. ඇම්පියර් 5ක වගේ ට්‍රාන්ස්ෆෝමරයක් මේකට දාන්න ඕනේ. ඇම්පියර් ගන්න වැඩි වෙන්න තරමට මෙයාගේ ශක්තිය පිට කිරීම ප්‍රබල වෙනවා. ඒතර මේකේ ඩිස්ප්ලේ එකට වෙනම තව IC එකක් තියෙනවා. ඒ ඩිස්ප්ලේ එකට අදාළ IC එකක් තියෙනවා. මෙතන IC එක දාන්න ඕනේ. LB 14.5. මෙයාගේ මේ සිග්නල් එක අනුව ඉන්පුට් එක අනුව මෙයාගේ ඩිස්ප්ලේ එකේ ලයිට් වගේ ලයිට් ඉන්ඩිකේටර් අපි කියන UV මීටර් කියලා. ඉන්ඩිකේටර් එකක් තියෙනවා අපිට ඉස්සර ඩිස්ප්ලේ එකෙන් බලා ගන්න පුළුවන් මේක ලයිට් වැඩ කරන විදිය. මෙන්න මේ ආකාරයට තමයි අපි මේකේ පරිපථය නිර්මාණය කරන්නේ. ඒතර මේකේ තියෙනවා ප්‍රීඇම්ප් එක තියෙනවා. ප්‍රීඇම්ප් එක තියෙනවා. UV මීටරේ තියෙනවා. ඩිස්ප්ලේ එකක් තියෙනවා. පවර් ඇම්ප් එක මේ පැත්තේ තියෙනවා. ඒක රෙගියුලේටර් එකක් තියෙනවා මෙතන. රෙගියුලේටර් තියෙනවා මේ ප්‍රීඇම්ප් එක පැත්තට සිග්නල් එක වෝල්ටේජ් එක දෙන ප්‍රීඇම්ප් එකක්. ඒ අදාළ කොටස් වලට ගන්න රෙගුලේටර් එකක් තියෙනවා. මෙන්න මේ අපි කතා කරපු පසුගිය පාඩම් වලදී එකින් එක ඉගෙන ගත්තු පාඩම් වල ප්‍රැක්ටිකල් එකක් හැටියට මෙන්න මේ පරිපථය නිර්මාණය කරොත් ඔයගොල්ලන්ට දැනුමක් ලබා ගන්න පුළුවන්. ඒ පහුගිය පාඩම් වලදී කතා කරපු දේවල් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන්නේ. රයිට් එන හරි බොහොම ස්තුතියි.